සරණයි. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. ධර්මානුශාසනාව සඳහා අපගේ ගෞරවනීය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මාසනයට වැඩමවා වැඩ සිටිනවා. තුන් වහන්සේ පිළිගැනීම විහාරස්ථානයේ විහාරාධිපති අපි ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාර්යභාරයක්. ඒ සඳහා උන්වහන්සේට ආරාධනා කරන්නට යන්නේ. ඒ නිසා මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව දේවාල විහාරාධිපති ශාමෝපාලි වංශික මහානිකායේ කොළොන්න කෝරළේ ප්‍රධාන සංඝනායක අති ගෞරවනීය සද්ධර්ම කීර්ති ශ්‍රී අවසරයි පූජතර ඊත දෙමළිය ධම්මසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ හාමුදුරුවෝ පිළිඅරි ගැනීමේ කටයුතු සිද්ධ කරන හැටියට. කවුරු සාදු කියන්නේ අපි රෝණ මහත්මයාට ආරාධනා කරනවා එතුමාට මල්වට්ටිය පූජා කරන හැටියට. අතකසුලා රත්නායක මහත්තයා එන්න. ප්‍රියන්ත මහත්තයා දහත්පත් ගෙනල්ලා දෙන්න රෝණ මහත්තයාට. නිශ්ශබ්දන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මියන්ති යේ පමත්තා යතා මතාති. හොඳයි. මෙම
විහාරස්ථානයේ ගරු විහාරාධිපති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්තුනි පින්තියනි, මේ සියලු දෙනාම මේ කහුවෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට. අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකම මනුස්සයෙක් විදිහට මේ ලෝකේ උත්පත්තිය ලැබුවාම සිද්ධ කරගන්න පුළුවන් මහ වටිනා පින්කමක් තමයි සියලු දෙනාම සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, මේ ධර්ම දේශනාවට පැමිණීමට ප්‍රමාද වීම පිළිබඳව මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. අයහපත් කාලගුණයක් තිබ්බත් හිතේ තිබෙන දැඩි වීරිය සහ ශක්තිය මත මේ සියලු දෙනා මේ වර්ෂාව නොතකා බලාගෙන හිටියේ දැඩි අදිෂ්ඨානයක් තියෙනවා කොහොම හරි බණ අහන්න ඕන කියලා. එනිසා මම ප්‍රාර්ථනා කරනවා බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාටම ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා පතන. වෙනද නැත්තම් ඔය වීරියවන්ත සිදුවිල්ල හරි වැදගත්. මොකේද වැදගත්? සියලු දෙනාම සුදු ඇඳගෙන තමයි ගෙවල් වලින් එන්න සූදානම් වෙනකොට, ලෑස්ති වෙනකොට අර මොකක් නැතත් ඉන්නදුනේ කවුද කියන්නේ මේ වැස්ස හීතලේ ඔහොම ඉඳගෙන ඉන්නේ. ඉන්න බණ අහන්න එන්න හිතුනේ හිතිච්ච එකයි වටින්නේ. ඔක හම්බයක් එහෙම නෙමෙයි. පිළිතුනේ ඔක නිශ්චිතම දෙයක්. මොකක්ද නිශ්චිත? සංසාරේ හොඳ පුරුද්දක් තියෙනවා මේ පින්නතුන්ට. බණ අහලා මේ පින්නතුන්ට සංසාරේ හොඳ පුරුද්දක් තියෙනවා. ඔය තමයි පින්නතුනේ අර තෙරුවන් කෙරෙහි තියෙන ඇල්ම. ඔය තමයි තෙරුවන් කෙරෙහි තියෙන බැඳීම. ඔයත්තු ගැන හොඳ පණිවිඩයක් දෙන වෙලාව. මොකක්ද මේ පින්නතුන්ට දැන් ඔයත්තු විසින්ම දෙන පණිවිඩය? ඒ තමයි මේ පින්නතුන් හරි පින්වන්තයි. මේ පින්නතුන් හරි භාග්‍යවන්තයි. මේ පින්නතුන් හරි වාසනාවන්තයි. මොකේද? පින්නතුනේ සුබ ලකුණු පහළ වෙනවා. ඔය සියලු දෙනාටම නිවන් දකින්න පුළුවන්. ඔය සියලු දෙනාටම සංසාරේ මේ දුක කෙලවර කරන්න පුළුවන්. ඒ නිසා ඔය ගමන අතාරින්න එපා. වීරිය වඩන එක නවත්තන්න එපා. කල්ප ගානක් ගත වෙලා සංසාරේ කවදා හරි නිවන් දකින්න පුළුවන් වැඩි කාලයක් නොයා. ඒ කවදා හරි නිවන් දකින්න නම් පෙරම් පුරන්න පහසුම ආත්මය තමයි පින්නතුනේ ඔය මේ බුද්ධෝත්පාද කාලේ. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්ම භාවයක් ලබනවා කියන්නේ බුද්ධෝත්පාද කාලයක
ෂණ සම්පත්තිය ලබනවා කියන්නේ ඒ කියන්නේ පින්නතුනි දැන් අබුද්ධෝත්පාද කාලයේ ඉපදුනත් වැඩක් නැහැ. මේ තමයි හොඳම කාලය. මේ තමයි හොඳම අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න හරි පුළුවන්. ඒ වටිනාම අවස්ථාවක් තමයි ඔයත්න්ට ලැබිලා තියෙන්නේ. කවුද පින්නතුනි අර දිවස්සත් වුන් අතරින් අග්‍රස්ථායක අනුරුද්ධ මහරහතන් වහන්සේද කොහෙද? උන්වහන්සේ දැක්ක එක්තරා බුදුරජාණන් වහන්සේ නමක් තමන්ගේ ශාසනය තුල අර අගසව් තනතුරක් පිරිනවනවා. මේක දැකලා හිතින් හිතාගත්ත මමත් කවදා හරි මේ අගසව් මේ මහා ශ්‍රාවක තනතුරක් ලබන්න ඕන. මා මේ වගේ තනතුරක් ලබන්න ඕන කියලා වෙනදුනි පහවදාම බුදුහාමුදුරුවන්ට ආරාධනා කරනවා තමන්ගේ මාලිගාවේ දානෙට. මේ කල්ප 90කට කලින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලෙද කොහෙද? කල්ප 90කට කලින් වෙනදුනේ ලක්ෂයක් මහා සංඝරත්නයේ පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ වඩිනවා. වැඩියට පස්සේ දන් දීලා අවසානයේ අහනවා බුදුහාමුදුරනේ මම ඊයේ ප්‍රාර්ථනාවක් කරා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේද? බුදුරජාණන් වහන්සේ පින්නතුනි ආශිර්වාද කරනවා මෙතෙන් සිට කල්ප 90ක් ඉක්ම වූ තැන ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිවස්සත්වුන් අතරින් ඔබ අගතනතුරු ලබනවා කියනවා. පින්නතුනි මේ බුද්ධෝත්පාද කාලයක තමයි මේ අම්මලාට තාත්තලාට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක තමයි මේ සසර දුක නැති කරන්න ගමන පටන් ගන්න පුළුවන්. කවුද දන්නේ පින්නතුනි ලබන ආත්මේ නව බල්ලෙක් බලලෙක් වෙලාවත් තිබුණොත් එහෙම අය මොන ප්‍රාර්ථනාද? සතෙකුට හරි වතුර ටිකක් දී ගන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවය තුල. සියලු බුදුරුන්ගේ අනුශාසනාව යයි සම්මත තැන සඳහන් වෙනවා සබ්බ පාපස්සා කරනම් පින්නතුනේ අර සියලු පව නොකළ යුතුය. එකදු පාපයක්වත් සිද්ධ නොකර ඉන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය. සම විටම කුසල් පමණක් සිද්ධ කරන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය. ඒ නිසා අපි ලබලා අපිට හම්බෙලා තියෙන මහා භාග්‍යවන්ත ආත්මය. දැන් ඔය ආත්ම භාවයේ කිලිටි වෙන්න ඔය ආත්ම භාවයේ විනාශ වෙන්නේ කොහොමද? මොනාගෙන්ද? ඇයි? පොඩි කාරණා ටිකක් තියෙන්න පුළුවන් නම් මේවා අද ඉඳන් පටන් ගන්න. මිනිසත් භවයේ කෙලසන ප්‍රධාන කරුණු තුනයි දොරටු තුනයි. මොනවාද දොරටු තුන? හිතයි කයයි වචනයයි ඔච්චරයි සංවර කරගන්න තියෙන්නේ. වෙනදනේ මේවා සංවර කරගන්න නම් පුරුදු වෙන්න ඕන ටික ටික හරි. අර මිනිස්සු හරියට කලබල වෙනවනේ. හරියට කම්පා වෙනවා. හරියට කුලප් වෙනවනේ. ජීවිතේ එකටම පුරුදු වෙන්න අකම්පිතව ජීවත් වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න කලබල වෙන්නේ නැතුව ඉන්න. ඒකට අර කියන්නේ පින්නතුනේ ඇවිස්සෙනවා කියලා. ඇවිස්සෙන්නේ නැතුව ඉන්න. මොනාගෙන්ද ඇවිස්සෙන්නේ? ඔක කලබල වෙන්නේ අනුන්ගේ දේවට නෙමෙයිද? ඇවිස්සෙන්නම කාගේ දේවල් වලට? අනුන්ගේ දේවල් වලට.
මම ඕන තරම් දේශනා කරලා තියෙනවා. මේ පින්නතුන් කවදා හරි කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කවුරු හින්දාද? ඔය නිකන් තනියම ඉන්නකොට කුණුහරුප කියනවද නෑ? ඔහොම මතක් කරන්න ගන්නේ කුණුහරුප. අඟිල්ලක් කකුලක් උළුවසක බිත්තියක හැදුනොත් හැරෙන්න. එහෙම නැත්තම් නිකන් කිව්වනම් කිව්වේ. කවුරු හරි හිටියේ නැද්ද? ඔය මිනිස්සුන්ගේ වෛරය, ද්වේෂය ඇවිස්සෙන්න ඇති වෙන්නෙම හොඳට කල්පනා කරන්න ගෙවල් දොරවල් වල ඉන්නකොට. ඒ හින්දා පුතේ අද ඉඳන් පුරුදු වෙන්න. අනුන් හින්දා කුණුහරුප කියන්න එපා. පව් පිරෙන්නේ කාටද? අපිට නෙමෙයි. මොකටද අපිට පව් පුරව ගන්න අනුන්ට කුණුහරුපෙන් බණින්නේ? අකුසල සිද්ධ වෙන්නේ කාටද? ඔය ජීවිතේ මේ වෙනකොට තෝ කියලා කිව්වනම් කිව්වේ කාටද? ඔයත් ඔයත්තන්ට තෝ කියලා බණ ගන්නවද? ඔහොම කල්පනා කරන්න බලන්න කී ගමනක් එහෙම කියලා බැලලා තියනවද කියලා. ඒ නිසා අදිෂ්ඨානශීලී වෙන්න. වෙනතුනි කෙලසෙන්නේ නැති වෙන්නේ මේ හිත කලබල වෙන්නෙම දැන් ඔය මේ අම්මලා ඉඳගෙන ඉන්නකොට ඉස්සරහා කට්ටේ හිටගත්තොත් එහෙම යකු යන්නේ නැද්ද? මේ කටවල් නලියනවනේ නේ. ඇයි? ඕක තමයි නවත්ත ගන්න ඕනේ. ඇවිස්සෙන්නෙම කවුරු හින්දාද? වෙනතුනේ අපි හරියට පුරුදු වෙලා ඉන්නව නෝගේ දේවල් හොයන්න. අපි කලබල වෙන්නේ. මිනිස්සු වෛර කරන්නේ කාටද? මෙල්ලඟ බබවල සද්ද අඩුවද නේද? මෙල්ලඟ බබවල සද්ද අඩුවද? මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. ද්වේෂ කරන්නේ අනුන්ට. ඔය අයත් පොල් එහෙම ගහලා තියනවාද? උයන්න බිහින්න නෙමෙයි මං කියන්නේ. කියන්නේ එහෙන ගහපන් ඇඹිරියන් මිරි කියන්නේ කොරවයන් කියන්නේ උන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. ඔය වැඩ නැද්ද බබල්ලා? පින්නතුනේ මේ බොහෝ අකුසල සිදුවිලි පහළ වෙන්නේ අනුන්ට හෙන ඉල්ලන්න කියපුවාම. බොහෝ අකුසල සිදුවිලි පහළ වෙන්නේ අනුන්ට ඊර්ෂ්‍යා කරන්න කියපුවාම. බොහෝ අකුසල සිදුවිලි පහළ වෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න කියපුවාම. පුරුදු වෙන්න. අනුන් හින්දා කලබල වෙන එක අද ඉඳන් නවත්තන්න. අද ඉඳන් නවත්තන්න. මේ හිත හාරන හිත පාරන ඔය සැකේ ඇති වෙන්නම කවුරු හින්දාද? වෙනතුනි හරි භයානකයි නෝ සැකේ කියන්නේ. වෙනතුනි ඔය පිරිකර අත ගස්සනවා නේද? ඔකට මම මේ අද පින්කමේ හම්බෙන සියලු පිරිකර ආධාර මුදල් අපේ ආරක්ෂක අංශ සේවය කරන මහත්තයෙකුගේ දරුවෙකුගේ සත්කමක් තියෙනවා පින්නතුනි. ඒ සියල්ල මම අද පරිත්‍යාග කරන කෝටි එකමාරක් විතර හොයන්න ඕනේ. පුංචි දරුවෙක් ඉන්දියාවේ කරන්න ඕනේ. ඒ නිසා ඔය පරිත්‍යාග කරන සියලුම දේවල් ඒ දරුවා අනාගතයේ හුස්ම ගනි පිං සිද්ධ වෙන්න ඕනේ. මං හිතන්නේ ළඟට ඇවිල්ලා අත ගස්සන. මම ප්‍රාර්ථනා කරනවා ඒ දරුවාගේ සැත්කමට අවශ්‍ය මුදල් ඉක්මනින් හොයා සපයා ගන්න දෙමව්පියන්ට ධෛර්යය ලැබේවා, නිරෝගී වේවා, සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි පුංචි දරුවෙක් ඒකයි. මම දේශනා කර කර හිටියේ මේ පින්නතුන්ට
සැකේ ඇති වෙනවා නම් සැකේ හට ගන්නවා නම් හටගන්නේ ඇති වෙන්නේ. ඔය මට හොඳ අත්දැකීමක් තියෙනවා අනුන්ගේ දේවල් හොයන එක. මේ පැතිවල ඉන්නවද ලේලිට දෙස් දෙවල් තියෙන නන්දම්මලා. එක නන්දම්මා කෙනෙක්. සමහර අම්මලා ඉන්නවනේ පින්නතුනේ. කල්පනා කරන්න එපා ඉන්නේ මේ වචනයක් කියන්න කලින් මම මේ දොස්පරොස් කියනව නෙමෙයි හොඳේ. තමන්ගේ මේ දරුවගේ කසාදේ කියන එක කල්පනා කරන්න එපා ඉන්නේ. කල්පනා කරන්න එපා දරුවගේ විවාහය කියන එක. ගම මම කියපු විදිහටම කියන්න. ගම හැමතැනම කියනවා මේ තමන්ගේ ලේලිනේ. අර ඒකි මෙහෙමයි මේකි මෙහෙමයි කියලා හැමතැනම කියනවා. ඊට පස්සේ ඒ තමන්ගේ පුතාටත් කියනවා අර පුතා වැඩට ගියපුවාම ගෙදරට බයිසිකල් දෙනවලු. පස්සේ පුතා ඇවිල්ලා මට කියනවා හාමුදුරුවනේ මම මේ වැඩ කරන ආයතනයේ කියන්නේ එතකොට ඒකට විනය ගැටලුවක් එනේ හින්දා. හෙට උදේත් වැඩ කරන්න වුණොත් එහෙනම් මං රෑම ඇවිල්ලා යුනිෆෝම් අරගෙන යනවලු. කවුද දැන් මේ රෑ ගෙදර එන්නේ? මේ පුතා එන්නේ, ස්වාමියා එන්නේ. අම්මා කාමරේ ඉඳන් අහගෙන ඉන්න බයිසිකලයක් යනවා. දොරක් අරින පහවදා ගම හැමතැනම කියනවා ගෙදරට මිනිස්සු වෙනවලු. ඒ විතරක් නෙමෙයි පුතාටත් කියනවා. පුතා මට ඇවිල්ලා කියනවා හාමුදුරනේ අම්මගේ සැකේ කියලා. පවුල් විනාශ කරනවා. පවුල් නන්නත්තර කරනවා. මොකක් විසින්ද? සැකේ විසින්. ඒ නිසා අපිට කවුරු හරි ගැන සැකයක් ඇති වුණාම අපිට කවුරු හරි ගැන වැරදි සහගත සිතුවිල්ලක් ඇති වුණාම හිතේ ඇති වෙන සෑම දෙයක්ම ඊට පස්සේ පින්නතුනි දානවාද හිතන්නකෝ. මම කියන අනුන් ගැන වැරදි සහගත සිතුවිල්ලක් ඇති වුණාම අපි පිච්චෙනවා පින්නතුනි හැම වෙලේම. උදාහරණයක් විදිහට දැන් කොල්ලගේ සාක්කුවේ තිබිලා ගිනි පෙට්ටියක් අහු වුණා කියන්නකො. එතන ඉඳන් කොල්ල දිහා බලන්නේ මොකෙන්ද කොහමද? එතන ඉඳන් මම කියන්නේ ගිනි පෙට්ටිය මොකට තියාගෙන හිටියා? අර නිකන් හරි ටිකක් හරි ගෙදර එන්න රෑ වුණොත් පරක් වුණොත් කියන්නේ ගංජා ගහනවා බීඩි බොනවා සිගරට් බොනවා කියලා. අර පේනවද? මේ සැකේ කියන එක එච්චරටම බරපතලයි. මේ සැකේ පම ඇති වෙන්නේ පින්නතුනේ අනුන්ගේ ක්‍රියාකලාපයන් මත. ඒ හින්දා අනුන්ගේ දේවල් වලට සැක කරලා වැයත්තු විඳවන එක අද ඉඳන් නවත්තන්න බලන්න. සැකේ තහවුරු වෙච්ච දවසක් තියෙනවා නම් ඒ අපරාධකින් කෙලවර වෙන්නේ නැතුව අපේ ආත්මය පරිස්සම් කරගන්න බලන්න. ආත්මය පරිස්සම් කරගන්න බලන්න. ඔය දැක්කද දැන් අර පෙරේදද කොහෙදන ගිනි දිලා මරලා දාලා තිබ්බේ ගයක් ඇතුළට දාලා. බිරිඳ හේතු ඕන තරම් ඔය බන්ධනාගාරවල දේශනාවලට ගියපුවාම කියනවා හාමුදුරුවනේ මේ අනුන් කරපු දෙයකටනේ මම මේ ඇතුළට ආවේ. ඒ කවුරු හරි වැරදි වැඩ කරන්න වෙන එක. අපි ඕන තරම් දන්නවා අපි දැකලා තියෙනවා. තරුණ තරුණියෝ විවාහයට ප්‍රථම කොච්චර දැන් දැක්කද? බෙල්ල කපලා බිරිඳගෙන ගෙනල්ලා රාණියන් සැමියාගේ මිදුලෙන් තියලා. එච්චර මෝඩ නම් වෙන්න එපා පින්නතුනි. හේතුව අනේක කරන වැරද්දකට අපි මොකටද සංසාරේ නැති කරගන්නේ? අඹිලි පිටිපැත්තේ අනියන් සම්බන්ධතාවය තියෙනවද නැහැ? නැතුවද? මේ හොඳයි. ඒක අම්මා කෙනෙක් මට කියනවා හොඳෙන් කල්පනා කරන්න ඕන අපේ මෙහෙමයි කියලා හොඳ. ඕවනම් කරන්න යන්න එපා. ඒ කියන්නේ බින්නතුනේ අර
ආත්මේ ඉවරයිනේ. දරන්නම බැරි නම් අතාරිනවා මිසක්කල් අම්ම කෙනෙක් කියනවා හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න මේ මහත්තයාගේ මොකක් හරි ඔය උටපට තිබිලා අහුවෙලා කියන හාමුදුරුවනේ දන්නවලු මගේ කියපු හොඳ ව්‍යාපාරිකයෝ මගේ මිනිස්සයා වෙන ගෑනු ඕන තරම් ඉන්නවලු මම ඇහුවා මොකද කරේ හාමුදුරුවනේ මුලින් නම් බුදුම කේන්තියක් බුදුම තරහක් ආවා අසවහන්සේලාගේ දේශනා අහන්න ගත්තා මම මගේ යුතුයකම විතරක් කරලා පැත්තකට වෙලා හිටියා විසඳුම් දෙකයි තියෙන එකක් දරා ගන්න එකක් අතාරින එක මට කියනවා හාමුදුරුවනේ අතාරින්න බෑ දරුවෝ හින්දා දෙක දරා ගත්තා කොහොමද මම ගැන හිතුවා පුරුදු වෙන්න මට කියනවා මං කියපු විදිහටම කියන ඒකගේ බලුකම් වලට මම මොනා කරන්නද කියලා එහෙම්මම කිව්වා මං මොකක්ද දැන් කරන්නේ මගෙන් මගේ ස්වාමියාට කරන්න තියෙන යුතුයකම් ටික මං කරනවා හාමුදුරුවනේ රෙදි ටික හොදලා දෙන එක කෑම ටික හදලා දෙන එක අසනීප වුණාම බලන එක කිසි දෙයක අඩුවක් නැතුව මං කරනවා කතා බහ කරන එක hina වෙන එකේ ඉඳන් මං කරනවා මං කිව්වේ නැද්ද නෑ හාමුදුරුවනේ මම කියන්නවත් කියේ නෑ මම දන්නවා කියලා මං ඒක කොහොමද දරාගන්නේ මම ගැන හිතලා සතුටු වෙනවා මොකක්ද මගේ තියෙන සත්පුරුෂකම මගේ තියෙන සීල සම්පන්න භාවය මගේ තියෙන ගුණ සම්පන්න භාවය මේ නිසා මම දරා ගන්නවා මං ඇහුවා ඉතින් ඔය සමහර අම්මලා ඉන්නෝනේ තාත්තලාගේ මොකක් හරි වෙච්චාම දරුවන්ට පන්ති දාලා උගන්වනවනේ තොපේ තාත්තා මෙහෙමයි කියලා කියන්නේ නැද්ද ඔය නේ දරුවෝ තාත්තා කෙරෙහි අප්‍රිය කරනවා සමහර තාත්තලා ඉන්නවා දරුවෝ අම්මා කෙරෙහි අප්‍රිය කරනවා මට කියනවා දරුවෙකුටවත් කිව්වේ නෑලු ඇයි එතකොට දරුවන්ට තාත්තා ගැන තියෙන ආදරේ නැති වෙයි කියලා දැන් ඒ අම්මා සතුටු වෙන්නේ මොකෙන්ද තමන්ගේ තියෙන සත්පුරුෂකමෙන් අත්ත සම්මා පණී දිච මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ තමා මනමින් පිහිටුවා ගන්න අහලා තියෙනවද ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා වෙනද තමන්ගේ සීල සම්පන්න භාවය තමන් ධර්මයේ හැසිරෙනවා නම් තමන් ගුණගරුක නම් සත්තයි වෙනතුනි ධර්මයේ විසින් ආරක්ෂා කරනවා ආත්මයක් නෙමෙයි සංසාරයක් ගැන හිතන්න පුළුවන් වෙන්න ඕනේ පෙර සංසාරේ කරපු කුසල් වලට යන්න එන්න ඇවිදින්න කණ්ඩ කතා බහ කරන්න පුළුවන්කම තියෙන්නේ පින්නතුනි කරපු පින් හින්දාමයි මේ ආත්මේ හම්බෙන්න පුළුවන් පෙර සංසාරේ කරපු පව් වලට එක්කහුව වෙච්ච වෛරක්කාරයෝ ඒ වෛරක්කාරෝ වේශ කීපයකින් එන්න පුළුවන් සමහරුන්ට රස්සාවත් එක්ක එපා කරන තැන් තියෙනවනේ මම ඔය පොලිසිය වලට එහෙම යනවා මොකක්ද හිතන්න බෑ මම කිව්වට ඇඹිලි පිටි මේ පැති වල පොලිසිය වල එහෙම නැතුව ඇති මං කියන අනිත් පැති වල එහෙමයි ඔයසි මහත්තයා ගියපු ගමන් කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් කියන්නලු කේලම් කියන්න එපා කියලා සම්මත ජාතියකට ඇවිල්ලා මේ පොලිසිය වල එහෙම නැතුවද කියලා නෑලු සර් අහවලා හොඳට වැඩ කරනවා වෙලාවට එනවා ඩියුටිය හොඳට කරනවා හාමුදුරුවනේ ඔහොම කවදාවත් කියලා නෑලු කියන්නෙම අනිකගේ වැරදි කියන්නෙම අනිකගේ අඩුපාඩු කියන්නෙම අනිකට අයහපතක් වෙන්න ඕන දෙයක් කරන්නෙම අනිකට අකටයුත්ත ඔහොම හැමතැනම පරි ගාමට් එකක බණකට ගිහිල්ලා ගෙවල් දොරවලත් එහෙම තමයි බණකට ගිහිල්ලා මට HR මැනේජර් කියනවා හාමුදුරුවනේ මේ කබඩ් 4ක් පුරවලා තියෙන්නේ පැමිණිලි සමහරක් ඒ වගේ තියනවලු පුළුවන් නම් අස් කරන්න කියලා පුළුවන් නම් ස්ථාන මාරු දෙන්න කියලා කියනවා හාමුදුරුවනේ
මම මේ ආයතනයේ අවුරුදු 14ක් වැඩ. ඒ අවුරුදු 14ටම කියලා නෑලු මේ අහවලා අර සුපර්වයිසර් හොඳට වැඩ අර හොඳක් කියලා නෑලු මට. ඒ මහත්තයාම කියනවා හාමුදුරුවනේ මේ මිනිස්සු හොඳට වැඩ කරේ නැත්නම් කොහොමද මේ ආයතනේ පවතින්නේ? එහෙම හොඳට වැඩ කෙරුවට කවුරුවත් පින්නතුනේ හොඳක් කියන්නේ නැහැ. කිසිම කෙනෙක් ගුණයක් කියන්නේ නැහැ. මේ මෙහෙම ගුණයක් නේද අප්පිරිය කරන ආයතන තියෙනවා. එතකොට පවුලත් එක්ක අප්පිරිය වෙන විවාහ තියෙන සංසාරේ මහ කරපු අකුසල් වලට වෛරකාර වෙන්න පුළුවන් දෙමව්පියෝ විදියට සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපි අපේ පෙර හතුරුද කොහෙද කියලා. කියලා නැද්ද තොපි හදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. කොච්චර කියනවද? සමහරු කියනවා මේ විනාශ කරන්න ආපු යවුල්ලු. ඔය දැන් මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕන අපිට අපේ දරුවෝ ගැන සතුටුයිද කියලා. අපේ දරුවෝ හම්බ කරනවද මහන්සි වෙනවද දියුණු වෙනවද ඉඩ කඩම් ගන්නවද යාන වාහන ගන්නවද එහෙම නැත්නම් අවුරුදු 25ක් පැනලා තවත් ගෙවල් වලින් කකා ඉන්නවද තවත් අවුරුදු 25 27ක් පැනලා ගිහිල්ලා ඔය නේ කොටෝරයක් බෙඩ් සීට් එකක්වත් හොදගන්නේ නැහැ අපූර්වට බත් කාලා පිගාන පොරහට දාලා යනවනේ අහලා බලනකොට අවුරුදු 28යි මෙවැසිකලියට තහඩුවක් තියලා රීප බඩි දෙකක් ගහලා තියෙන්නේ. අම්මා තාත්තා හදපු ගෙදරමයි. බිත්ති කැල්ලක්වත් උස ගන්න උනන්දුවක් නැහැ. කාටද? දැන් මේ දෙමව්පියෝ හදවතට තට්ටුවක් දාලා බලන්න ඕන අපේ දරුවෝ ගැන සතුටුද කියලා. අම්මා තාත්තා උගන්වනවා මහන්සි වෙනවා පන්ති කාඩ් වල සල්ලි දෙනවා ඉස්කෝලේ යවනවා. මේ අම්මා තාත්තා මහන්සියෙන් උගන්වන්නේ මහන්සියෙන් ඔට්ටු වෙන්න කියන එක හැංගීම තියෙන්න ඕනේ. දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ තියෙනවනේ. ධම්මම සූදානම කවද්ද ඉවර වෙන්නේ කියලා. කියන ඉවර තව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇවිල්ලත් නැහැ. ළමයි ධම්මම කියන උසස් පෙළ නම් ලියන්නේ නැහැලු. අර අවුරුදු ගාණක් අම්මගේ තාත්තගේ සල්ලි වලට කරන සාධාරණේ පුතේ කවදාවත් ඒ දෙමව්පියන්ගේ සල්ලි වලට අසාධාරණ වැඩ කරන්න එපා. ඒ දෙමව්පියන්ගේ සල්ලි වලට ලේ කඳුළු ධාඩිය වලට සාධාරණයක් කරන්න ඕනේ. ජීවිතේ නම් නාස්ති කරගන්න මේපා. මොකද එහෙම සමහර හමුවීම් තියෙන්නෙම පිනතුනේ. දැන් ඔය සමහර දරුවෝ ඉන්නෝනේ දෙමව්පියන්ට තාත්තෝ කියලා කතා කරනවා. සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියන්ට ගහනවා. සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියන්ට තාත්තලාට කියනවා තොපි තොපේ වැඩක් බලාගෙන හිටපියවලු. සමහර දියණිවරු අම්මා ගෙදරින් එලවන්න හදනවා. හැබැයි ඉතින් අම්මලා තාත්තලාගෙත් සමහර වැරදි තියෙනවා. ඔය සමහර අම්මලා ඉන්නවනේ පින්පඩියේ ඉඳන් එක්කහුව කරලා දෙනවා කාටද? අර අවුරුද්දකට සැරයක් විතර යන ළමයි ඉන්නවනේ ඈත ඉඳන්. ඒ ළමයින්ට අර ගෙදර කණ්ඩ බොණ්ඩ දෙන පුතා ඉන්නවා ලේලි ඉන්නවා කවදාවත් ගුණයක් කියන්නේ මේ පැත්තේ වලක් තියෙනවද අර එකම ගෙදර ලිප් දෙකේ උයන ගෙවල් නැතුව ඇති. එකම ගෙදර වෙනම උයාගෙන කන්නේ. මම දැකලා තියෙන සමහර ගෙවල් බැරල් එකක් එළිය තියාලම උයනවා. උන්දලා උයනවා විතරක් නෙමෙයි ගෙවල් ගානේ ගිහිල්ලා කියන අරුන් කණ්ඩ දෙන්නේ නැහැ කියලා. මේ කණ්ඩ දෙනවා. සමහර අම්මලා තාත්තලා හම්බෙලා තියෙනවා බිනදුනි. දරුවෝ අර ක්ලිනික් එකට බෙහෙත් ගේන්න එකයි යන්න හදනවා. හදනකොට දරුවන්ට කියනවා මේ එකයි යන්න හදනකොට කියනවා මම පයින් යන්නම් කියලා. හන්දියට ගිහිල්ලා බස් වලට ඉන්න මිනිස්සුන්ට කියනවා ගෙනල්ලා දාන්න එකක් නැහැ කියලා. ඒ හින්දා ඔය දෙමව්පියොත් බලා ගන්න ඕන දරුවන්ට අව කැපෙන දේවල් කරන්න එපා. කවදාවත් දරුවෙක්ගේවත් හිතක් ගතක් රිද්දන්න එපා. කවුරු හරි එක දරුවෙක්
ලං වුණාම අනිත් දරුවෝ සේරම ගැන විවේචනය කරනවා. කවදාවත් එහෙම කරන්න එපා. පුරුදු වෙන්න. එහෙම බැඳීමක් නැත්නම් පින්නතුනි කල්පනා කරන්න ඕනේ. පලිගන්නවා, රිද්දනවා, වෛරක්කාරකම් කරනවා නම් ඒ සංසාරය අපේ හතුරෝ. ඒ සංසාරය අපේ වෛරක්කාරයෝ. කියනවා නේද සමහරු මේ පැතිවලත් හෝනියන් ගැටලු එහෙම තියනවද නැහැ? ඔය කියනොත් ඔබට දියුණු වෙන්න දෙන්නේ නැහැ එහෙම කියලා දෙස් දෙවල් තියනවා. එහෙමවත් කියන්න එපා. මම දැකලා තියෙනවානේ සමහරු ඔයනේ අපාම්බරනෝනේ මිනිස් සම්බරනෝ කියනවානේ අහස පොළොව තියලා දෙස් දෙනවනේ. මරියම් කියලාම කියනවනේ. ඔය කිසිම විදියකින් අනකට වචනකින්වත් හිංසාවක් කරන්න එපා. පින්නතුනේ ඒවට සංසාරේ විඳවන්න ඕන කවුද? අපි විඳවන්න එපැයි. හිතන්න පුරුදු වෙන්න. සමහරුන්ට ලැබෙනවා අපිට ලැබෙන්නේ නොලැබීමක් තියෙනවා නම් ලැබෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නත් එපා. අපි ප්‍රසාදයටපත් වෙන්නේ නැත්නම් ප්‍රසාදයටපත් වෙන මිනිස්සුන්ට හූල්ලන්නත් එපා. ඔය මන් දන්නවා මේ බණ කරන කොටත් ලේසි පාසු නැහැ. සමහරු කැමති නැහැ නුවට. පුදුම පොරයක් තියෙන මම බෙදා ගන්න. අපූර්වට ඇවිල්ලා කියනවා මේ පටිගත කරන හින්දා ඒ නගර කියන්න බැරි. මෙච්චරක් දෙන්නම් ඊට කලින් අපේ එකට එන්නලු. එච්චරට පින්නතුනේ මේ ලක්ෂ 25 දිය දෙන්න හදන මොකේද? මේ බණ කියවන්න කාට කලින්ද මේ වෙන කාට හරි කලින්. ඔය ලංකාවේ පහළ පැත්තට වෙන්න. මිනිස්සු ධර්මයෙන් පවා ශාසනයෙන් පවා අර පුරුදු වෙන්න අනේක කරන දේ දිහා බලලා සතුටු වෙන්න. අපිට නෙමෙයි අනේකට හරියනවා නම් සතුටු වෙන්න. අර කෝලිත උපතිස්ස පරිබ්‍රාජකයෝ සරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ ගිහි කල අපිට තියෙන හොඳම දේෙන් අනේක සතුටු කරන්න පුළුවන් නම් ඔක ඇත්තන්ට මම කරලා බලන්න පහසු වැඩක් කියන්නම් පුළුවන් නම් හෙට දිහාට කරන්න. ඔය නේ අපි හොඳට මස් මාළු හැම කන්න කැමති. අපේ අම්මලා තාත්තලා වැඩ කරනවා මහන්සි වෙනවා ශරීරයට ශක්තිය ඕන. අපි කණ්ඩම කැමති කෑම. සමහර පාරවල් වල ඉන්නව නේද අර නේ අර හොඳට කණ්ඩ හම්බෙන්නේ නැති ඩස්බින් නදන සත්තු ඉන්නවනේ බල්ලෝ එහෙම. ඒ සත්තුන්ට කෑම දුන්නාම කනවද ගිලින්න හදනවද? දැකලා තියෙනවද ඩක් ගාලා නේ? අර මුළු කටම බොනවා බත් එකේ. අර කෑම ටිකක් දීලා බලන්නකො හොඳට අනලා ලස්සනට පිරිසිදුවට. පත් ඔයක දිහා බලාගෙන ඉන්න මුළු හිතම නිවෙනවා පින්නතුනේ. නිකම් මම කියනවට කරන්නකො. අර කාලා ඉවරුනහම තියෙන දංකුඩ හූරුලා ඔය මැල්ලුම් පරිප්පු දාලා බත් දෙන්න එපා. ඒ දෙන්න පුළුවන් කොහොමද? ඒ ටික බොහොම පිළිවෙලට පිරිසිදුව දෙන්න. මං කියන්නේ සතෙකුට වුණත් කමක් නැහැ. ඒක බලලා අපිට නිවෙන්න පුළුවන්. අපිට තියෙන හොඳම දේ අනේකට දෙන්න. ඒක ප්‍රායෝගිකව මම මේ කියන්නේ තියෙන ශේෂත දෙන්න කියලා හැම නෙමෙයි හොඳ. සියල්ල අතාරින්න වෙනතුනේ ගතින් නෙමෙයි මනසින්. කොහොමද ඒක කරන්නේ? පුංචිම තැනින් පටන් ගන්න. ඇල්ලතුර වීදුරුවක් හරි කමක් නැහැ කාට හරි දෙනවා නම් පුරුදු වෙනවා නම් ඒක හරි හොඳට පිරිසිදුවට දෙන්න. අර දෙපාරක් හිතන්න එපා. අහලා තියෙනව නේද පින්නතුනේ අර සුඛ
පොඩි හාමුදුරුවෝ. සුඛ පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ පුදුම විදියට සංසාරේ ලැබීම් තිබ්බ හාමුදුරු කෙනෙක්. සුඛ පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ සංසාරේ පුදුම විදියට ලැබීම්. මොකක්ද කරපු පින්කම? අහලත් මම හිතන්නේ රජ කෙනෙක් ඉන්නව පින්නතුනේ. වෙලාව යනවා ඉක්මනට. මම බොහොම කෙටියෙන් කියන්නම් මේ කතාව. රජුරු අවුරුද්දකට සැරයක් කහවණු ලක්ෂ වියදම් කරලා, ඒ කියන්නේ අර කැම තියෙන දරණුවට කහවණු ලක්ෂයයි භාජන වලට කහවණු ලක්ෂයයි මෙහෙම වියදම් කරලා කැම වේලක් කනවා. මේක දැකපුවර සුඛ තරුණයා ඇවිල්ලා කියන රජුරුන්ට මට බත් කටක් දෙන්න ඕකේ. රජුරුව කියනවා අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරපන්. අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරාට පස්සේ කහවණු ලක්ෂ දෙක වියදම් කරලා කැම වේල දෙනවා. වෙනතුනි වෙනදට වඩා සෙනග මිනිස්සු අට්ටාල ගහලා බලාගෙන ඉන්නවා. අර අවුරුදු 16ක් බලාගෙන ඉඳලා කණ්ඩ හදනකොට මොන තරම් සතුටක් තියෙන්න ඕනද? පතට අත තිබ්බා විතරයි. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. දෙපාරක් හිතුවේ නෑ පින්නතුනේ. ආසනේ පිටින්ම නැගිටලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. එහෙම දෙන්න සංසාරේ කොච්චර දීලා පර පිරිසිදුවට පිළිවෙලට දීලා පුරුද්දක් තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ දෙන්න පුළුවන් අල්ලතුරු වීදුරෝ නම් ඒක දෙන්න. අපි බණහන් ලැබිලා වේලාසනව තනක් අල්ලගෙන ඉන්නවා. අපි දන්නවා ඒ හරි කැමැත්තට ආසාවට උමනාවට. පුළුවන් නම් කාට හරි ඒ තැන දෙන්න. කවදා එහෙම පින්කමක් කරන්නද? ඒව හැඟීමෙන් කරන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. එනිසා නවත්තන්න ඕනේ ඔය බලන්න ඕනේ ඔය ගම් වල ඉඩ කඩන් එහෙම බෙදා ගන්න ගියපුවම මරා ගන්නවනේ පින්නතුනේ. මේක එහෙම ඔට්ටු වෙලා බේර ගන්න දෙයක් නැහැ. අනේකට රිද්දලා අනේකට වේදනාවක් දුකක් දීලා පරිස්සම් කරන්න දෙයක් නැහැ. මොකද අපි මේ උත්පත්තියයි මරණයයි අතර පුදුම විදියට විඳවන මිනිස්සු. උත්පත්තියයි මරණයයි අතර ජරාවෙන් ව්‍යාධියෙන් පෙළෙන මිනිස්සු. ඉෂ්ට කරගන්න බැරි අසීමිත ආශාවන් තොගයක් පස්සේ හති වැටෙනකන් හඹාගෙන යන මිනිස්සු. කෙලවර තමයි අර පිනවන්න බැරි ආශාවන් පිනවන්න උත්සාහ කරපුවාම අවශ්‍යතාවයවත් සම්පූර්ණ කරගන්න බෑ. අද ඉඳන් පුරුදු වෙන්න ලද්ද දෙයින් සතුටු වෙන්න. අද ඉඳන් පුරුදු වෙන්න තියෙන දේ හොඳ මේක තමයි හොඳ මේක කියලා ඒ තුලින් මිදින්න. හැබැයි කවදාවත් අනුන්ගේ දේවල් දිහා බලලා පින්නතුනි හූල්ලන්න නම් එපා. මම මෙහෙම දේශනා කරන්නේ අපි සංසාරයේ අය කවදා මිනිස්සු වෙලා උපදීද කියලා නිශ්චිතයක් නැතේන්න. මේ ආත්මය තුල වඩන්න පුළුවන් එක්කව කරගන්න පුළුවන් තරම් පින්දහම් කරලා මැරෙන්න බලන්න. තරහකාරයෙක් වෛරකාරයෙක් නෙමේ විදිහට මැරෙන්න. ඒට උදේ ඉඳන් පුරුදු වෙන්න නැගිටලා මුළු ලෝකෙටම මෛත්‍රිය වඩන්න. වචනකින්වත් අකුසලයක් කරගන්න එපා. වචනේ ඉඳන් පරිස්සම් කරන්න. වෙනතුනේ එක වචනයක් ඇති සංසාරේ දිග්ගැස්සෙන්න. වචනෙන් වෛරය තරහ වැවිස්සෙන ඕන්න මොකද බලන්න පුළුවන්. ඔය යන ගමන් කී යන්නකො පාට හරි තෝතෝ කී යන්නකො. මිනිස්සුන්ට කේන්ති ඇවිස්සෙන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? නිකන් කියලා බලන්නකො. කියන්නේ එහෙම නැහැ. අර තෝ කියලා කියනකොට මිනිස්සු කුපිත වෙනවා. ඔයා කියලා කියනකොට මිනිස්සුන්ට කේන්ති ඇවිස්සෙන්නේ නැහැ. පැහැදිලිද වචනේ තියෙන අර වාචාය සංවරෝ සාදු බුදු රුගන්නන්නේ වචනේ සංවර වෙන්න ඕනේ.
වචනේ හික්මෙන්න ඕනේ. උන්වරපයක්වත් කියන්න එපා මිනිස්සුන්ගේ හිතක් රිදෙනවා නම්. එහෙම නොකිය ඉඳලා පින්නතුනි මේක කුසල් රැස් කරගන්න පුළුවන්. එකම ආත්මයේ මනුෂ්‍යාත්භාවය. පින්නතුනි හැන්දෑවේ නිදා ගන්නකොට අත් දෙක පපුවඩින් තියනකොට අත් දෙකේ පිරිසුදු භාවය පපුවට හදවතට දැනෙන්න ඕනේ. මගේ මේ අතින් අද එකදු පාපයක්වත් සිද්ධ කරේ නැහැ. මේ අතින් කිසි කෙනෙකුට හිංසාවක් කරේ නැහැ. පීඩාවක් කරේ නැහැ. ප්‍රාණඝාතයක් සිද්ධ කරේ නැහැ. අටුම තරමේ දැනෙන්න ඕනේ. අර මගේ පවුලේ අසමගියට පවුලේ නොසතුටට හේතු වෙන අරක්කු ටිකක් සිගරට් එකක්වත් ගත්තේ බිව්වේ නැහැ කියලා. චරටම පිරිසුදු වෙන්න ඕනේ. මගේ අම්මා තාත්තා දුක වෙන මගේ දරුවෝ අකමැති මගේ බිරිඳ අකමැති කියලා කියන්නේම ඒ පවුලේ සමගියක් නැහැ කියන එක. ඒ කිසි දෙයක් මගේ අතින් මං තාත්තා කෙනෙක් විදිහට කරේ නැහැ. සතුටු වෙන්න ඕනේ. බඳුනේ ඒ අර පිරිසුදු භාවයේ තියෙන්න ඕනේ. අර ටික ටික හරි හදා ගන්න බලන්න. හැන්දෑවේ නිදා ගන්න කලින් මගේ ඉන්ද්‍රියන් තුලින් මගේ මේ කටෙන් කිසි කෙනෙකුට දුකක් පරසක් කිව්වේ නැහැ. අනුන්ගේ දෙයක් විවේචනය කරේ නැහැ. වැරද්දක් කිව්වේ නැහැ. කුණුහරුපයක් කිව්වේ නැහැ. බැන්නේ නැහැ. මේ එකින් එක මතක් කරලා මේ ආත්ම තෘප්තිය මේක අපිට විතරයි. පින්නතුනි මේවා විතරයි පින්නතුනි අපි වෙනුවෙන් දෙන්නේ. මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. කිසි දෙයක් නැහැ. ඒ නිසා ඉන්ද්‍රියන් සංවර කරගන්න. මම ආශිර්වාද කරනවා මේ අම්මලා තාත්තලා සියලු දෙනාට. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය තුරුණන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරත්. ඒ වගේම මේ පන්සල තමන්ගේ නේ මං හිතනවා මේ හැම කෙනෙකුටම ගමේ පන්සලක් තියෙනවා. අපේ තරුණ දරුවෝ දුවලා පුතාලා එක්කහුව වෙන්න මාසෙකට සැරයක්වත් පන්සලට යන්න. දානෙවත් තරම් යනකොට අම්මයි තාත්තයි බිරිඳයි පන්සලට එනවද නැහැ? සමහර තාත්තට දාන ගෙනාවම බාස්කට් එකේ පාටක්වත් අඳුරන්නේ නැහැ. ඔතලා එනවා. හරි ගසලා ඔතලා දීපුවම දන්නේ නැහැ. රෙද්දෙන් බඳලා නේද? අර පන්සල් යන්න අම්මයි තාත්තයි දරුවෝයි එකට යන්න. ගිහිල්ලා බුදුගේ විහාරයේ තියෙන පරමල් ටික අස් කරන්න. නේ බුද්ධ මන්දිරය අතුගාලා බොමලු අමදලා චෛත්‍ය මලු අමදලා දාන්නේ තියලා පූජා කරලා වැඳලා එන්න. ඕක කරන්න පුළුවන් බල්ලොන්ට බලල්ලොන්ට මෙව කෙරියයිද? මේවා කරන්න පුළුවන් එකම ආත්ම භාවයේ මනුෂ්‍යාත්ම භාවයේ. ඒක දැන් අපි හරි අපූර්වට ලබලා දෙනවා. බුද්ධ උපස්ථානය සිද්ධ කරන්න. ඒකට හොඳම තැන තමයි පන්සල, ගමේ පන්සල. ඔය ලෑස්ති වෙන්න පොයට බස් අරගෙන වෙන පන්සල් වලට යන්න. සමහරව අරකට ගල් දෙන්න මේකට ගල් දෙන්න කියලා යනවා නේද? එහෙම යන්න ඒවා කරන්න. නමුත් පින්නතුනේ අර ගමේ පන්සල එක්කහුවෙන් මේ තමයි අපේ නායක හාමුදුරුවෝ මේ අවට පන්සල් වල මහා සංඝ රත්නය කරපු කැපකිරීමේ ප්‍රතිඵල. මේ තමයි උන්වහන්සේලා දායක සභාව කරගෙන දහම් පාසල කරගෙන පන්සල නඩත්තු කරගෙන මේ රැකගත්ත මිනිස්සු මේ වනහන් දෙන්නේ. ඒ නිසා සත්පුරුෂම් මේ තාත්තේ දරුවෝයි දෙමව්පියෝයි එකට පන්සල් යන්න. ගෙදරම බුද්ධවත බුද්ධ උපස්ථානය කරන්න පුරුදු වෙන්න. අපේ තරුණ දුවල පුතාලා දරුවෝ මහත්තුරු විශේෂයෙන් කල්පනා කරගන්න ඕනේ. අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න පුළුවන් විදියට ජීවත් වෙන්න. ඉගෙන ගන්න බැරි වුණා නම් ඉගෙන ගන්න හිතෙන්නේ නැත්තම් මොකක් හරි කමක් නැහැ. ඔය මම යෝජනා කරනවා හැමදාම ඔය සමහර දරුවෝ ඉන්නෝනේ කොළඹේ ඉඳන් රස්සා කරලා එනවා. අවසානයේ ගමේ තියෙන මුරුංග මිටි ඉඳන් බැඳගෙන යනවා
අරගෙන මේ ඇඹිලි පිටි පැත්තෙන් බස් යනකොට කොල් බස් වල නගින්න බෑ අයියේ. ත්‍රිට්ටට හාල් ගෝනේ මුරුංගා මිටි. ඒරම මෙහින් අරගෙන යන්නේ. ඇයි ගන්න පඩිය බෝඩිමට දෙනවා. අර පැත්තුන්ගේ භාෂාවෙන් කියනවා නම් ඒ රෝලක් ගහන්න නෙමෙයි. එදිනදා වියදම්ම නෙමෙයි. මොකක් හරි එකකින් ඔය ඉගෙන ගන්න පුළුවන් කාලේ සාමාන්‍ය පෙළේම දරුවෝ දැම්මම ලෑස්ති වෙලා ඉන්නේ කෝස් කරන්න ඕනලු. දන්නේ නැහැ කෝස් කියන්නේ කණ එකද මොන එකද කියලා. ඉවර වෙච්ච ගම නාස්ති නම් වෙන්න එපා. එහෙම ජාමේ බේර ගන්න දරුවෝ වැඩක් නැහැ. අනාගතේ මහා කළුගල් පර්වත වාගේ ඉන්න. හොඳට සල්ලි හම්බ කරන. ගේ දොර යාන වාහන ගන්න හොඳ ප්‍රජාවක් පරම්පරාවක් අනාගත ශ්‍රී ලංකාවට අවශ්‍යයි. එතකොට තමයි සම්බුද්ධ ශාසනය රැකෙන්නේ. ජාතිය රැකෙන්නේ. ඒ නිසා මොකද ආර්ථිකයෙන් ශක්තිමත් දරුවෝ ඕනේ. ඒ නිසා මොකක් හරි ඉගෙන ගන්න. වෘත්තීය පුහුණුවක් හරි කමක් නැහැ. නම්බුකාර විදිහට රස්සාවක් කරන්න පුළුවන් විදිහට ඉගෙන ගන්න. ශක්ති සම්පන්න වෙන්න. අසුරු නිසුරු කරන පුද්ගලයාගේ ඉඳන් බලන්න දැන් අර කවුද කියලා මේ පුද්ගලයා අසුරු කරපුවාම මගේ ගෙදර සතුටින්ද පවුල සතුටින්ද මගේ අම්මා තාත්තා සතුටින් නොසතුටින්ද කියන එක බලන්න. මට හරියනවද වරදිනවද කියන එක බලන්න. ඔව් සේරම හරියනවා පිළිතුරේ බුද්ධ උපස්ථානය කරන්න පුරුදු වෙන්න. මම දන්නවා ලංකාවේ බොහෝ දෙනෙක් දැන් හුරු වෙලා ඉන්නවා. ගෙදර උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික තියෙනවා. තාත්තලා උදේට ගෙදර දානි ටික තියෙනවා. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි එක්කහුව වෙලා ගෙදර බුදුන් වඳින්න. අප්‍රමාදී වෙන්න මේවා හෙට ඉඳන් පටන් ගන්න. මම කියන්නේ අපේ තරුණ දරුවන්ට එක එක දෙන සිගරට් කෑල්ලක් කපන්න එපා කියලා. එහෙම ලැජ්ජ නැද්ද? ඔය එකදු මද්ද්‍රව්‍යකටවත් හුරු වෙන්න එපා. කොහෙන් ආවද මන්ද දන්නේ මේවට කුඩු අයිස් වෙනවනේ. මේ පන්තියන පොඩි එකාට ප්‍රතිකාඩ් විකුණනවා. මේවා මේ පොලිසියටම නවත්තන්න බෑ. මොකද මේ ඇඹිලි පිටියේ තරුණයෝ දරුවෝ තාත්තලා එක්කහුවෙන් ආය විකුණන්නවත් එපා. මම මේ කියන්නේ තඩි ගහන්න කියලා නෙමෙයි විකුණන මිනිස්සුන්ට. අපි විකුණන පින්නතුන්ව නවත්තලා දාන්න. මේ කුලී වැඩ කරලා අල්ලපු ගෙදරින් ණයට ඉල්ලලා දරුවගේ පන්ති ගාස්තු දෙන්න. කොල්ලා ඒවා සේරම අරගෙන ගිහිල්ලා ඔය මොකෙක්ගෙන් හරි ටවුමින් මේ අර මත් පෙති ගන්නවා. අරගෙන මිනිහා වැඩි ගන්නට විකුණනවා. ඒවා මේක විනාශ වෙන්න දෙන්න එපා. මැදිහත් වෙන්න. මේක පරිස්සම් කරගන්න. දුම්කල පළුවක්වත් අපේ දරුවෝ අතට යන්න දෙන්න එපා. ඇයි දරුවෝ ඉගෙන ගන්නෙ නැහැ. කන්නේ බොන්නේ නැහැ. කෝටු කෑලි වගේ පේන්නේ නැත්. එහෙම වෙලා බෑ. ඒ නිසා අනාගත ලෝකේ අභියෝග ජය ගන්න යහපත් සමාජයක් සකස් කරගන්න මේ කාලේ බෞද්ධ ප්‍රබෝධය ඇති වෙමින් පවතිනවා. අද පින්නතුනි මම මේ කරන තුන්වෙනි දේශනාව දවල් 12ට නිකවර ටීම් පිටත් උනේ. කොට්ටාවෙත් බණක් තිබ්බ 5ට පටන් ගත්තේ 6ට ඉවරුනේ. දවසකට කොහොමද 80000කට විතර බණ කියනවා. මොකටද මේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ බෞද්ධ ප්‍රබෝධයේ ආනුභාවයෙන් ජාති ආගම් ભેදයකින් තොරව මිනිස්සු බබලෙනවා. මේ තමයි ධර්මයේ ආශ්චර්යය. මේ තමයි සූර්යානුභාවය. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව පිණුතුනි මේ ශ්‍රී ලංකා දීපේ වාසනාවන්තයි. එනිසා මේ යහපත් රටක් බිහි වෙන්න ඕනේ. අනේකගේ දුක වේදනාව කඳුල බඩගිනි අඳුරන ප්‍රජාවක් බිහි වෙන්න ඕනේ. අනේකගේ දුකේදී කරුණාවන්ත භාවය ඇති වෙන පිරිසක් බිහි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් හෙට ඉඳන් පංචශීලයේ රකින්න අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අප්‍රමාදී වෙන්න, ධෛර්යය
ඔයත්තන්ට තුන්වන්ගේ ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බණ පින්කම සංවිධානය කරපු සියලු දෙනාටම පින් සිද්ධ වේවා. අපේ නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයට පින් අයිති වේවා. සම්බන්ධීකරණය කරපු අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේලාට අපේ පොඩි හාමුදුරුවන්ට පින් අයිති වේවා. ආවගේ උදව් උපකාර කරපු සියලු දෙනාට පින් සිද්ධ වේවා. පින්කම් බොහොම හොඳයි, පිරිසුදුයි, පිළිවෙලයි, සංවිධානාත්මකයි. ජීවිතේ මේ ලැබුණු උතුම් වූ භාග්‍යවන්ත අවස්ථාවේ ආනුභාවයෙන් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ අම්මලා තාත්තලා හදුබඩු දෙමව්පියන්ට ගුරුවරුන්ට පින් සිද්ධ වේවා. ඔයත් යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳා මාධ්‍ය දිනෙන් දින දියුණු පමුණු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. වැළඳී තිබෙන කාය පීඩා, චිත්ත පීඩා විහිත විද්වංසනය වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාම පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබත්වා. සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.